සුබම සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම travel with රංජි. අපි මේ වෙනකොට ඉන්නේ ලොග්ගන්ලොය ප්‍රදේශයේ බදුල්ලට යන ගමනේ උදේ පාන්දරම කොස් පටවපු ලොරියක් අනතුරට ලක් වූ අවස්ථාවක් දකින්නට ලැබෙන්නේ. කන්දකැටිය ප්‍රදේශයේ පසුකරින් බදුල්ල දෙසට ගමන් කරන විට පරිසරයේ වෙනස්කම් ස්වභාව ධර්මයේ මනස්කාන්ත දර්ශන අපිට පෙනෙන්නට තිබෙනවා. සුන්දර කන්දි පාන්ති වලින් වට වී තිබෙනවා බදුල්ල ප්‍රදේශය. ඉතා මනස්කාන්ත ගොවිතැන් උපක්‍රම භාවිතා කරනවා මේ ප්‍රදේශයේ ජනතාව, විශේෂයෙන්ම හෙල්මලු ක්‍රමයට වී ගොවිතැන් කිරීම අපිට ප්‍රායෝගිකව දැක බලා ගැනීමට පුළුවන් බදුල්ල කරා ගමන් කරන අවස්ථාවන් වලදී. සිරකඳවුර අසල අපි දැන් සිටින්නේ. තරුණ වරදකරුවන්ගේ සිරකඳවුරට සම්බන්ධ වන්නේ මේ ස්ථානයේ වුන් විසින් සක්සන වල අත්කම් භාණ්ඩ විකිණීම සඳහා ස්ථානයක් සකසා තිබෙනවා. ඔයාලා තාමත් travel with රංජි YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න, like එකක් දාගෙන යන්න, පහලින් ඔයාලගේ අදහස් comment එකක් දාගෙන යන්න. අපි ඇවිල්ලා ඉන්නේ. ඉතා සීරුවෙන් අපහසුවෙන් වාහන ඉදිරියට ඇවිල්ලා පුළුවන්. විශේෂයෙන්ම මේ ප්‍රදේශයට ඇතුල් වන ආසන්නවම මනස්කාන්ත දර්ශන අපිට දකින්නට පුළුවන්. විශාල වංගු, විශාල කඳු පෙරවුම් සහිත ප්‍රදේශයක ඉදිරියට එදෙන්නේ බොහොම අපහසුවෙන් රථ වාහන. දියැල්ල නැරඹුම් ස්ථානයයි දැන් අපිට පේන්නේ. මේ ස්ථානයේ නිතරම විශාල සංචාරකයන් පිරිසක් රැඳී සිටිනවා, දෙස් විදෙස් සංචාරකයන්. ඒ වගේම මේ ස්ථානයේදී බොහෝ දෙනාගේ කන් අගුල් වැටෙන අවස්ථාවක් අපිට දැක ගන්නට පුළුවන්. ඒ තරම් දේශගුණය වෙනස් වන ස්ථානයක් ලෙසත් මේ ස්ථානය ප්‍රදේශයට ඇතුල් වන්නේ. බලු අතර සුන්දර වටපිටාවක් නැවුණත් ඉතාමත් භයානක මාර්ග ප්‍රදේශයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. බදුල්ල දක්වා ගමන් මාර්ගයේදී දුම්හිද කන්දේ මෑතකදීම රටම කතා කරන අනතුරක් සිදු වුණා. පාදට මතක ඇති. ඉතින් මේ මාර්ගයේ විශේෂ වෙන මිහිදුම් තත්ත්වයන්, ඒ වගේම නායාමයේ අවදානම් තත්ත්වයන් නිරන්තරයෙන් දකින්නට ලැබෙනවා. කොහොමුණත් සුන්දරම කඳුපන්තියක් අරලා ගමන් ගන්නා මාර්ගයක් සාහනනා දීමට පුළුවන් දුම්හිද කන්ද. මේ මාර්ගයේ රථ වාහනවල අපහසුතාවයන් ඉදිවෙනවා. බොහෝ විට වාහන හීට් වෙන තත්ත්වයන් පවා පත්වනවා. කෙසේ වෙතත් සුන්දර මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට බොහෝ අය කැමති. තවත් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක්
සියලු දෙනාටම ජය වේවා. මේ